ඔන්න ඉතින් අද අපිට වෙලා තියෙනවා JBL Partybox 310 එකේ no charging issue එකේ ලෙඩ එන විදියෙන් තව එක විදියක්. Partybox 310 එකේ power supply එකෙන් ලෙඩක් එනවා. හැබැයි මේක නම් ඒ ලෙඩේ නෙමෙයි. charging section එකට voltage හැදෙන්නේ නැති ලෙඩක් තමයි මේකේ තිබ්බේ. ඉතින් ඔයාලට මෙන්න මෙතෙන් 24 ඉන්න වෙනවා මෙතන power regulator IC එකට. ඊට පස්සේ මේකෙන් out වෙන්න ඕනේ 18.6 වගේ out වෙන්න ඕනේ. ඒක out වෙන්නේ නැහැ. මේක 21 කියන මම supply එක පොඩ්ඩක් අඩු කරලා ampere එක අඩු කරලා තියෙන්නේ. short එකක් තිබ්බොත් එහෙම බෝඩ් එක බවන්න අනේ නවත්ත ගන්න. මේක 21 හැද ගන්නවා. ගත්තට මේ වගේ ඉන්ඩක්ටර් එකකට හැදෙන්නේ නැහැ 18.6 voltage. ඒක තමයි මේකේ ප්‍රශ්නේ. ඉතින් JBL 310 charge වෙන්නේ නැති ගියසාම මේ charging section එක විනාශ කරන්න එපා. ගොඩක් කට්ටිය දන්නේ නැතුව මේක විනාශ කරනවා. මේකේ MOSFET ගලවනවා, charging IC ගලවනවා. ඊට කලින් බලන්න charging IC වලට voltage එනවද, power regulators වැඩද, එතකොට S/C 3.35 volt වගේ ටික හැදෙනවද, ඒ ටික බලලා ඒ පැත්ත ගලවන්න පටන් ගන්න. ඉතින් ඔයාලට මේ IC එකේ දවුල තියෙන කියලා හරියටම බලා ගන්න පුළුවන්. මේක 12 watt in තියෙනවානේ 310 එකේ 12 watt in කරලා බැටරි charge කරන්න පුළුවන්. එහෙම in කරාම 18.6 power regulators ටික bypass වෙලා කෙලින්ම charging section එකට 12 volt යනවා. එතකොට අර පැත්තේ ප්‍රශ්නයක් තිබ්බත් charging section එකේ ප්‍රශ්නයක් නැත්තම් බැටරි එක charge වෙනවා. ඉතින් මේ power regulator එක මං ගාව ඉවර වෙලා තිබ්බේ. ඉතින් ගෙන්නලා හදලා මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. වීඩියෝ කරගන්න බැරි වුණා. හදලා දුන්නා ඊට පස්සේ කොහොමද වැඩි 100% සාර්ථකයි. ඒ වගේම තමයි මම හැම වීඩියෝ එකම වගේ කියනවා සෑහෙන්න කෝල් එනවා. දවසට කෝල් 800කට විතර හිට වෙන්න එනවා. ඉතින් මැනේජ් කරගන්න අමාරුයි කෝල් එන විදියට. ඒ නිසා පුළුවන් තරම් WhatsApp එකෙන් කමියුනිකේට් කරන්න බලන්න. කෝල් ආන්සර් වෙන්නේ නැති වුණාම සියලු දෙනාම සුබ දවසක් එනවා. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.